හැමෝටම සුබ දවසක්. මට කීප දිනෙකම මෙසේජ් කරලා තිබුණා අක්කි සිංහලෙන් කතා කරලා කුකින් වීඩියෝස් දාන්න කියලා. මොකද ඒගොල්ලන්ට තමිල් තේරෙන්නේ නැති නිසා. ඒකින්ද අද මම කල්පනා කරා සිංහලෙන් කතා කරලා කුකින් වීඩියෝ එකක් දාන්න. හොඳයි. අපි ගෙදරින් පහසුවෙන් හදාගන්න පුළුවන් මොසරලා චීස් හදන හැටි බලමුද? මේකට අපිට ඕන වෙනවා ෆ්‍රෙෂ් මිල්ක් ලීටරයයි, කෝර්න්ෆ්ලවර් ග්‍රෑම් 200යි, බටර් ග්‍රෑම් 200යි, මොසරලා චීස් ග්‍රෑම් 200යි, ලුණු තේ හැඳි 1යි. ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් එක බ්ලෙන්ඩර් එකට වක් කරාගෙන ඒකට එකතු කරා ගන්නවා කෝර්න්ෆ්ලවර්. ඊට පස්සේ ඒක බ්ලෙන්ඩර් එකේ හොඳට බ්ලෙන්ඩ් කරා ගන්න ඕනේ. වෙනම භාජනයක් ලිපේ තියලා මේ බ්ලෙන්ඩ් කරාගත්ත මිල්ක් එක ඒකට වක් කරාගෙන රස්නේ ගොඩාක් අඩුවට තියාගෙන හොඳට හැඳි ගන්න ඕනේ. ඒකට ලුණු එකතු කරලා ඊට පස්සේ ඒකට බටර් ටිකක් එකතු කරා ගන්න ඕනේ. හිමීට හැඳි ගගා ඉන්න ඕනේ. එක දිගට මේම හැඳි ගගා ඉන්න ඕනේ. ස්ලෝ ෆ්ලේම් එකේ තමයි තියාගන්න ඕනේ. ඊට පස්සේ මේකට එකතු කරා ගන්නවා මොසරලා චීස් ස්ලයිසස් ටිකක්. මේක එකතු කරාම හරිම රසයි. දැන් ටික ටික උකු වීගෙන එන්නේ. දැන් බලන්න ඇදෙන ගතියටත් ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ පදම ඇවිල්ලා තියෙන්නේ. මේක දැන් වෙනම භාජනයකට ට්‍රාන්ස්ෆර් කරා ගන්න ඕනේ. ට්‍රාන්ස්ෆර් කරලා පැයක් තිබ්බ ගමන්ම ඒක සෙට් වෙනවා. ඊට පස්සේ මේක අනිත් පැත්තට ෆ්ලිප් කරාගෙන අපිට ඕන විදියට කෑලි කපලා ෆ්‍රිජ් එකේ ස්ටෝර් කරලා තියාගන්න පුළුවන්. බලන්න දැන් මේකේ බර කිලෝ 1මාරයි. ගෙදර හදන එක කොච්චර ලාභද කියලා. අපි මේකට එකතු කරේ ග්‍රෑම් 200ක් මොසරලා චීස් එක. දැන් කිලෝ 1මාරක් හදාගෙන තියෙනවා. ඔයගලන්ට මේ වගේ හදලා සේල් කරන්නත් පුළුවන්. අපි හදපු එක කාලා බලමු. ගොඩාක් රසයි, ගොඩාක් soft and ගොඩාක් fresh